ඒ අනුව කාරක සභා කාමරයේදී පැවැත්වෙන අදාළ රැස්වීමට සහභාගී වන සියලුම සමාජික මන්ත්‍රීන් වෙත දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදනය අද දින පාර්ලිමේන්තු ආරම්භ කිරීම පසු පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය වූ පරිදි අද දිනට නියමිත වැය ශීර්ෂ මධ්‍යහන 12:30 වන පමණ සම්මත කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුව නැවත 2025 12 තුන්වෙනි දින දක්වා කල් තැබීමට තීරණය කර බව දන්වනු කැමැත්තෙමි. එහිදී ඉතා සුළු කාලයක් පමණක් දීලා තිබ්බා අපේ පාර්ලිමේන්තුවේ මේ සිදුවෙච්ච තත්ත්වය ගැන කතා කරන්න. අපට ඕනේ වුණේ දේශපාලන විවාදයක් කරන්න නෙවෙයි. අදත් මෙතනින් එහාට අපි මෙතනදී ප්‍රතිපත්තිමය වශයෙන් මොකද්ද කර යුත්තේ කියන එක සාකච්ඡා කරන්න ඉඩක් දෙන්නේ නැත්නම් තවත් අපි වරද්ද ගන්න තැන් ගොඩක් තියෙයි. අපි මේ වෙනකොට ආණ්ඩුවත් එක්ක ඒකට කරන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න අපි සූදානම්. අපි ඊයේ පෙරේදා ඉඳලා අපි ඒක කරනවා. අපේ මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂ කියලා බලන්නේ නැහැ. අපි ඔක්කොමලත් එක්ක ගිහලා මමයි ධම්මික පටබැන්දේ ඇමතුමා එකට අපි කඳවුරුවල හිටියා. හැබැයි මෙතන පාර්ලිමේන්තුවට ආම මෙතන ඔයාලා මේක වෙනස් කරගෙන මේක දේශපාලන පැත්තක් කියලා හිතනවා නම් ඒක වැරදි. ඒතකොට මේ වගේ තත්ත්වයන් වළක්වා ගන්නට නිසි වේලාවක පියවර රජය ගත්තේ නැහැ. ගරු කතානායකතුමනි අපි ඉල්ලා සිටින්නේ මේකයි. අවසන් කරා. අද දිනේදී මේ ඔව් කබීර් රෂීද් මන්ත්‍රීතුමා කතානායකතුමනි අපි ඒ නිසා අපි ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න යන්නේ. අපි මෙතන ඉඳලා අපේ කාලේ නාස්ති කරන්න අපි මිනිස්සු වෙන්නේ. අපේ වැඩ කරනවා අපි මෙතනින් ඉවත් වෙලා යනවා. කනගාටුයි අපි. සභානායකතුමා එක කරගෙන යන්න. මේ ඩිබේට් එක කරගෙන යන්න මගේ යෝජනා ගරු කතානායකතුමනි මගේ ඉල්ලීම තියෙන්නේ මේ විවාදෙ මෙහෙමම කරගෙන යමු. ඔබතුමාලි දවස් 12 මාර වෙනකම්. දැන් ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද? ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද? දිනට නියමිත වාචික ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද? බිස්නස් කමිටියේදී එකඟ වුණානේ 12 මාර වෙනකම් අපි මාධ්‍ය කරමු කියලා. හරි. නමුත් දැන් ඉතින් අයිතිය ඔබතුමාලා දැන් ඒ තියෙන වෙලාවත් ගන්න නැතුව යන්නේ. ඉතින් 12 මාරක කතා කරන්න පුළුවන් නේ. ගරු කතානායකතුමනි අපි කියපු දේ තමයි අපි ඉල්ලපු දේ මොකද්ද? නෑ මගේ අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමනි අපේ ඉල්ලීම තමයි මේක 12 මාර වෙනකම් කරලා ඊට පස්සේ පාර්ලිමේන්තුව 3 වෙනිදාට සහ 5 වෙනිදාට කියන්න කියලා. ඔබතුමාලා දිගින් දිගටම අදයි හෙටයි ඉල්ලන නිසා අදයි හෙටයි මේක කරන්න අමාරුයි. ඔබතුමාලා අයවැයපවා කල් දාන්න කිව්වා. අයවැය කල් දාන්න බෑනේ. නායකතුමා විනාඩියක්. සභානායකතුමා කිව්වා විපක්ෂයේ එකඟ වුණු බවක් 12 මාරට. අපි එකඟ වුණේ නැහැ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ. අපි කිව්වේ දවසම අවශ්‍යයි කියලා. ඒ නිසා අපි යනවා. The request was made whether the vote on the 5th. ඉතින් අපි සුතිවන්ත වෙනවා විපක්ෂයේ සමහර නායකයන් මේකට එකඟ වුණා. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන කිසිසේත්ම සාධාරණ මේක රටේ ප්‍රශ්නයක්. මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. ඒ වගේම ඔය කලින් දත්ත දුන්නාද කලින් සූදානම් ළඟදී අපි පස්සේ වාද කරමු. අද දිනේදී වෙච්ච දේ තමයි අපි විපක්ෂයේ පක්ෂ නායකයන් සමග කතා කරමු. සමහර එකඟ වුණා සමහර එකඟ වුණේ නැහැ. ඒ නිසා වෙන දේ තමයි කරු කතානායකතුමනි අද 12 මාරට කලින් අපිට මේ කාරක සභා අවස්ථාවේ මේ විවාදය සම්මත කර දෙන්න. විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන්ට ඔවුන්ගේ විවේචන තිබුණා වුණත් නැති වුණත් අපි ස්තුතිවන්ත වෙන ඔවුන් කුමන හෝ ලබා දෙන සේවය වෙනුවෙන් කිසිම අපිට අගතියක් නැහැ. අපි මේක බෙදිලා කෑ ගහන්න ඕන වෙලාවක් නෙමෙයි. ඒ නිසා ඊට පස්සේ අපි 3 වෙනිදා උදේ පාර්ලිමේන්තුව රැස් කිරීම සම්බන්ධව තමයි යෝජනා තිබෙන්නේ.